හොඳ පඩියක් එක්ක ජපානයේ රස්සාවක් කරන්න නැත්නම් ලෝකයේ සුපිරිම යුනිවර්සිටි එකක ඉගෙන ගන්න ඔය වගේ හීනයක් තියනවද? ගොඩක් දෙනෙක්ට තියෙනවා. හැබැයි ඉතින් ඒ හීනේ තියෙන පාරේ තියෙනවා මේ ලොකු බාධකයක්. ඒ තමයි ජපාන් භාෂාව. ඒක ඇත්ත. ගොඩක් දෙනෙක්ගේ ගමන නතර වෙන්නේ එතනින්. සිහිනයයි යථාර්ථයයි අතර තියෙන පාලම තමයි භාෂාව. හැබැයි මේ පාලම හරියට හදාගත්තොත් ජපානයට යන එක හීනයක්ම වෙන්නේ නැහැ. හරියටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔය භාෂා බාධකය කියන එක පහු කරලා ඒ ජපාන් හීනෙට එන පාර ලේසි කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපේ ආයතනයේ ඒ ගමනට හොඳම සහකාරයා වෙන්නේ කොහොමද කියන එක ගැන අපි පැහැදිලි කරමු. හරි. එහෙනම් අපි එතනින්ම පටන් ගමු. කෙනෙක් ඇයි අපේ ආයතනෙම තෝරගන්න ඕනේ? අපිට දෙන්න පුරුවන් විශ්වාසය මොකද්ද? ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ ගමනට විශ්වාසය අත්‍යවශ්‍යයි. මෙතනදී ප්‍රධාන කරුණු කීපයක්ම තියෙනවා. වැදගත්ම දේ තමයි අපි රජීය අනුමත ආයතනයක්. ඉතින් ඒ නිසා විශ්වසනීයතය ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒක ලොකු දෙයක්. මොකද ඒකෙන් නීත්‍යානුකූල බව තහවුරු වෙනවා. හරියටම. ඊළඟ කාරණේ තමයි පහසුව. අපේ සියලුම පන්ති තියෙන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ ලංකාවේ කොහේ හිටියත් සම්බන්ධ වෙන්න පුරුවන්. ඕනම තැනක ඉඳන් Tamanට පහසු වෙලාවක මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඉගෙනවීම් කටයුතු කරන්නේ කවුද? ඒකත් විශේෂ කාරණයක්. අපේ ගුරුවරුන් හැමෝම සුදුසුකම්ලත් අපේම රටේ අය. ඉතින් එයාලා හරියටම දන්නවා ලංකාවේ කෙනෙක්ට මේ ගමන යන්න ඕන මඟ පෙන්වීම දෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ භාෂාව විතරක් නෙමෙයි ඒ සංස්කෘතික කාරණා පවා තේරුම් අරන් කියලා දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඊට අමතරව පාඨමාලාව සාර්ථකව ඉවර කරන හැමෝටම අපි ඊටාම වටිනා සහතිකයක් ලබා දෙනවා. හරි විශ්වාසය සහ පහසුව ගැන පැහැදිලි. දැන් අපි කතා කරමු ඉලක්ක ගැන. හැමෝම ජපානයට යන්නේ එකම දෙයකට නෙවෙයිනේ. සමහරු රස්සාවකට, සමහරු ඉගෙන ගන්න. ඉතින් මේ විවිධ ඉලක්කවලට ගැළපෙන විදිහේ විකල්ප අපිට තියෙනවද? අපේ ආයතනයේ ගැන විශේෂයෙන්ම හිතලා තියෙනවා. අපි ප්‍රධාන මාර්ග 3ක් යටතේ පාඨමාලාව හඳුන්වලා දෙනවා. මොනවද ඒ මාර්ග? හරි. මේ බලන්න මෙතන තියෙන ප්‍රධාන පාරවල් 3ක්. Tamanට ගැළපෙන පාර ලේසියෙන්ම තෝරගන්න පුළුවන්. දැන් ජොබ් එකකට ජපාන් යන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉලක්කය වෙන්න ඕන JFT විභාගය. නෑ ලෝකෙම පිළිගන්න සුදුසුකමක් ගන්න ඕන නම් එතකොට යන්න ඕන JLPT පැත්තට. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන අයටත් ඒ විභාගවලටම විශේෂ වුණු පාඨමාලාවක් තියෙනවා. JFT ඒ කියන්නේ The Japan Foundation Test. මේක තමයි SSW ඒ කියන්නේ Specified Skilled Worker Visa එකෙන් ජපානයේ රස්සාවකට යන්න ඕන කරන මූලික භාෂා දැනුම තියනවද කියන බලන computer based test එක. මෙතන තියෙන වැදගත්ම දේ තමයි JFT course එක ඇතුලේ තමම් යන්න ඉන්න ජොබ් එකට අදාළවම වෙනම පාඨමාලා තියෙන එක. බලන්න JFT බේසික් එකට අමතරව ෆුඩ් සර්විස් ඉන්ඩස්ට්‍රි කියන්නේ ආහාර සේවා, ඇග්‍රිකල්චර් ඒ කියන්නේ කෘෂි කර්මය සහ නර්සින් කෙයා එහෙම නැත්නම් හෙද සත්කාර කියන ෆීල්ඩ් වලටම වෙනම කෝසස් තියෙනවා. නියමයි නේද? ඊළඟට JLPT. මේක තමයි ජපාන් භාෂාව කොච්චර දුරට පුළුවන්ද කියලා පෙන්වන්න තියෙන ලෝකෙම පිළිගන්න ප්‍රධානම සහතිකේ. බේසික් ලෙවල් එකේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් එක දක්වාම විවිධ මට්ටම් වලින් මේ විභාගය කරන්න පුරුවන්. ජපාන් පන්ති එක්ක එකතු වුණොත් JLPT වල N5, N4 සහ N3 කියන levels දක්වාම යන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මම කලිනුත් කිව්වා වගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලතම විශේෂයෙන් හදපු පන්තිත් මෙතන තියෙනවා. දැන් තමයි කතාවේ රසවත්ම හරියට එන්නේ. මොකද ඔය කියන පාඩමාලා කරන තවත් තැන් නැති. හැබැයි අපේ ආයතනයේ අනිත් හැමතැනකින්ම වෙනස් කරන අපිටම ආවේනික වූ සුවිශේෂී දෙයක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ තමයි අපේ සකුරා සෙන්සෙයි. ඒ තමයි අපේ AI ගුරුවරිය. කෘත්‍රිම බුද්ධියෙන් බලගැම්මුණු ඔයාගේම පෞද්ගලික ගුරුවරිය. ඒක ටිකක් පැහැදිලි කරන්නකෝ. හිතන්නකෝ ඔයා සාම්ප්‍රදායික පන්තියක ඉගෙන ගන්නවා. පාඩමක් කරද්දී ඔයාට ගැටලුවක් එනවා. දැන් ඔයාට ඒකට උත්තරේ දැනගන්න ඊළඟ සතියේ පන්තියට යන කල්ම ඉන්න වෙනවා. ඒක ඇත්ත. ඒ වෙනකොට ඒ ප්‍රශ්නේ අමතක වෙලා යන්නත් පුරුවා උනන්දුව නැති වෙලා යනවා. හරියටම. හැබැයි අපේ ක්‍රමය ඇතුලේ සකුරා සෙන්සේ නිසා ඔයාට එන ඕනම ගැටලුවකට ඒ මොහොතම ක්ෂණිකව පිළිතුරක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙන ගැනීමේ ගලා යාම නතර වෙන්නේ නැහැ.
නතර වෙන්නේ නැහැ. ඊට අමතරව තව දෙයක් තියෙනවා. දවසේ පැය 24 පුරාම ඔයාට නිදහස ඕනම වෙලාවක අභ්‍යාසවල නිරත වෙන්න පහසුකම් අපි සලසලා දීලා තියෙනවා. ඒ කියන්නේ පාඩම් කරන එක පන්ති වෙලාවට විතරක් සීමා වෙන්නේ නැහැ. තමන්ගේ ජීවන රටාවට ගලප ගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඉගෙනීම කියන එක වඩාත් පහසු සහ කාර්යක්ෂම වෙන්නේ ඔන්න ওই විදියට. හරි. දැන් මේ කතා කරපු හැමදේම අහගෙන ඉන්න කෙනෙක් මමත් මේ ගමන පටන් ගන්න ඕනේ කියලා හිතුවොත් එයා ගත යුතු පළවෙනි පියවර මොනවද? මේක පටන් ගන්න එක සංකීර්ණද? එක එකතු වෙන්න එක හරිම සරලයි. මම දැන් ඒක කියන්නම්. මේ ගමන පටන් ගන්න තියෙන්නේ හරිම පොඩි සරල පියවර තුනයි. හොඳට අහගන්න. 1. Play Store එකට ගිහින් ජපාන් පන්තියා කියලා සර්ච් කරලා අපේ app එක install කරගන්න. 2. app එක open කරලා තමන්ගේ විස්තර දීලා account එකක් හදාගන්න. 3. ඊට පස්සේ තමන්ගේ හීනේට කෙලපෙන course එක තෝරලා එදා ඉඳන්ම ඉගෙන ගන්න පටන් ගන්න. ඔච්චරයි. තව පොඩි දෙයක්. රෙජිස්ටර් වෙනකොට යාළුවෙක්ගෙන් රෙෆරල් කෝඩ් එකක් ලැබුණොත් අන්න ඒක එන්ටර් කරන්න අමතක කරන්න එපා. එහෙම කළොත් පන්තියට එකතු වෙනකොටම විශේෂ තෑග්ගක් දිනා ගන්නත් පුළුවන්. ඒකත් පොඩි බෝනස් එකක්. ඇප් එක පාවිච්චි කරන්න අකමැති කෙනෙක්ට එම නැත්නම් කම්පියුටර් එකෙන් සම්බන්ධ වෙන්න කැමති කෙනෙක්ටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ වෙබ්සයිට් එක, ඒ කියන්නේ japanpantiya.edu.lk කියන වෙබ්සයිට් එක හරහා ගිල්ලත් මම අර කලින් කිව්ව විදිහටම හරිම ලේසියෙන් රෙජිස්ටර් වෙලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ජපානයට යන්න දකින හීනේ තවත් හීනයක් විතරක්ම වෙන්න දෙන්න එපා. ඒක ඇත්තක් කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. අදම ඒ ගමනේ පළවෙනිම අඩිය තියන්න. අපිත් එක්ක එකතු වෙන්න.